අයිබෝන් මම දැන් පෙර පාඩමේ කියලා දුන්නා ෆ්‍රෙත් 4 මත ඇඟිලි 4 තියලා ඒකෙක් අපි කරපු ව්‍යායාම එක්සයිස් තුලින් කොහොමද අපි ගීතයක් අනුවාදනය කරන්නේ. එතකොට මම මේ පෙර පාඩමේ කියලා දුන්නේ හැපි බර්ත්ඩේ සෝං එක මේ ෆ්‍රෙත් එකේ මේ ආකාරයෙන් ප්ලේ කරන එක. මම කිව්වනේ මේක ඕනම තැනක ප්ලේ කරන්න පුළුවන් කියලා. මම අද පෙන්නන්නම්. දැන් අපි ප්ලේ කරේ තර්ඩ් ෆින්ගර් එකෙන් තමයි ස්ටාර්ට් කරේ. අද බලමු ෆස්ට් ෆින්ගර් එකෙන් ස්ටාර්ට් කරලා අපිට මේක කොච්චර දුරට ප්ලේ කරන්න පුළුවන්ද කියලා. මම මේකෙදි භාවිතා කරන්නේ තර්ඩ් ස්ට්‍රින්ග් එක අනිත් උඩට තියෙන D A E අපි භාවිතා කරන්නේ නැතුව බලමු තර්ඩ් ස්ට්‍රින්ග් එකේ එක අපි අල්ලන්නේ ෆස්ට් ෆින්ගර්, සෙකන්ඩ්, තර්ඩ්, ෆෝර්ත්. එතකොට මෙන්න මේ හතරෙන් අපි ප්ලේ කරනවා දැන්. කොහොමද? තර්ඩ් ස්ට්‍රින්ග් එකේ ෆස්ට් ෆ්‍රෙත් එක ෆස්ට් ෆින්ගර් එක මෙහෙම එනවා. එයා ප්ලේ කරනවා මෙහෙම. අර කලින් ප්ලේ කර හඬ නෙවෙයි. දැන් අපි හඬ ඒ කියන්නේ පිච් එක අපි ඒක ගැන වෙනම පාඩමක් කරමු. දැන් අපිට ඕනේ මේ එක්සර්සයිස් එක භාවිත කරලා කොහොමද ප්ලේ කරන්නේ කියන එක. එතකොට මේකේ ඔන්න බලන්න මේ ෆින්ගර්ස්ම තමයි යූස් කරන්නේ. වෙන ඒවාට යන්නේ නැහැ. මේක ෆස්ට් ෆින්ගර් එක, ෆස්ට් ෆ්‍රෙත් එක, තර්ඩ් ස්ට්‍රින්ග් එක. මෙහෙමයි. මම මොනම ෆින්ගර් එකක් ෆ්‍රෙත් එකකට මාරු කරේ නැහැ. ඒ කියන්නේ මේක ෆස්ට් එකෙන් පටන් ගත්තා. ෆස්ට් ෆ්‍රෙත්, තර්ඩ් ස්ට්‍රින්ග්. ඊට පස්සේ තියෙන්නේ දෙවෙනි නෝට් එක තර්ඩ් ෆ්‍රෙත් එකේ තියෙන්නේ. එතකොට අපි තර්ඩ් ෆින්ගර් භාවිත කරන්නේ. ආපහු ෆස්ට් එක 1 3 1 එකම ස්ට්‍රින්ග් එක තර්ඩ් ස්ට්‍රින්ග් එක. තා රා රා. එතකොට ලා ලා කියන සෙකන්ඩ් ස්ට්‍රින්ග් එකේ සෙකන්ඩ් ෆ්‍රෙත් එකට යනවා. ආපහු බැස්සහම යන්නේ ෆස්ට් ෆ්‍රෙත් එකට. ඒ ස්ට්‍රින්ග් එක. එතකොට ඔක්කොම ඊළඟ පාර්ට් එක. ලා ෆෝර්ත්. එතකොට එන්නේ මේ ෆෝර්ත් ෆ්‍රෙත් එක ස්ට්‍රින්ග් එක සෙකන්ඩ් එක ෆෝර්ත් ෆින්ගර් එක මේ. ෆෝර්ත් ෆ්‍රෙත් එක ෆෝර්ත් ෆින්ගර් එක සෙකන්ඩ් ස්ට්‍රින්ග් එක මේ. ලා එතකොට එන්නේ සෙකන්ඩ් ස්ට්‍රින්ග් එකේ සෙකන්ඩ් ෆ්‍රෙත් එක සෙකන්ඩ් ෆින්ගර් එක මේ. ලා කියන එකට පටන් ගන්න අරකින්මයි එක ලා ෆෝර්ත් ෆ්‍රෙත් එක ෆස්ට් ස්ට්‍රින්ග් එක ෆෝර්ත් ෆින්ගර් එක. ලා තා කියන්නේ මේ. අපි මේක ප්‍රැක්ටිස් කරලා දෙන්නවා. එතකොට මේ ඔක්කොම කරපු එක්සර්සයිස් තමයි භාවිත කරන්නේ. ටා කියලා ප්ලේ කරලා සෙකන්ඩ් ස්ට්‍රින්ග් එක සෙකන්ඩ් ෆ්‍රෙත් එක සෙකන්ඩ් ෆින්ගර් එක මේ. ලා කියලා ඒකෙම එකට බහිනවා. ලා 4 1 2 1 දැන් තාරා කියන එකට තර්ඩ් ස්ට්‍රින්ග් එකේ තර්ඩ් ෆ්‍රෙත් එකට තර්ඩ් ෆින්ගර් එක. දැන් ඊළඟ ලා කියන එකට යනවා සෙකන්ඩ් ෆින්ගර් එක සෙකන්ඩ් ෆ්‍රෙත් එක ෆස්ට් ස්ට්‍රින්ග් එක. ඊටු ටික තා එක 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 දැන් සෙකන්ඩ් ස්ට්‍රින්ග් සෙකන්ඩ් ෆ්‍රෙත් සෙකන්ඩ් ෆින්ගර් ෆෝර්ත් ස්ට්‍රින්ග් ෆෝර්ත් ෆ්‍රෙත් එක ෆෝර්ත් ෆින්ගර් එක. ෆස්ට් ෆ්‍රෙත් එක සෙකන්ඩ් ස්ට්‍රින්ග් එක ෆස්ට් ෆින්ගර් එක. සෙකන්ඩ් ෆින්ගර් එක සෙකන්ඩ් ස්ට්‍රින්ග් එක සෙකන්ඩ් ෆ්‍රෙත් එක ඉවර කරනවා. මම හිතන්නේ පැහැදිලියි. මම මුලින් ඉඳලා ප්ලේ කරන්නම්. හරි දැන් අපි මේක ප්ලේ කරා කියමුකෝ. දැන් අපි මුලින් ප්ලේ කරේ මෙතනින්. එතකොට මම කියවන පිච් එක චේන්ජ් වෙනවා. ඒ හඬ නෙමෙයි.
දැන් වෙනම තැනකින් එහෙම යනවා. දැන් මේ ක්‍රමයට ඔයගොල්ලන් ප්‍රැක්ටිස් කරා නම් මේ අපි මේ ෆින්ගරින්ම ඔයා මාරු කරොත් මෙතෙන්ට එතනත් යන්නේ මේ විදිහට. එතකොට මේකේ අපි මාරු අර ෆින්ගරින්ම තමයි නේ. මේ ෆින්ගරින්ම මතක නම් ඕනම තැනකට ගෙනියන්න. ඕනම තැනකට ගෙනියලා මේ වගේ දැන් අපි හිතමු මේ පස්වෙනි ෆ්‍රෙත් එකට ආවා. එතකොට මේ පස්වෙනි ෆ්‍රෙත් එකේ අපි පටන් ගන්නවා මෙතන මේ. මම අර කිව්වා වගේ මුලින් මෙතන එක වගේ මෙතන එක තියෙනවා. එතකොට ඕනම තැනක අර පිච් එක චේන්ජ් වෙන විදිහට අපිට ඕනම තැනකට මේ එක්සර්සයිස් එක තුලින් ප්ලේ කරන්න පුළුවන්. එතකොට සමහරවිට අපිට ෆින්ගරින් චේන්ජ් කරන්න වුණොත් අපි දැන් මෙතන ප්ලේ කරන එක අපි මෙතෙන්ට ගෙනිච්චොත් අපි එතනත් ඒ ක්‍රමයටම භාවිත කරලා අනිත් ඕන මෙලඩියක් ප්ලේ කරන්න පුළුවන්. ඒක ගැන අපි පස්සේ කතා කරමු. දැනට මේක try කරන්න. Thank you.